ඩිලාන් මදුසංක YouTube channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් අද මම පෙන්වන්න යන්නේ අනතුරකට අතවන ලිඳක් මම අද පෙන්වන්න යන්නේ ඔයගොල්ලන්ට. මේ ලිඳ තියෙන්නේ බුළු ගහගොඩ ඇත්තටම. බුළු ගහගොඩ තමයි මේ ලිඳ පිහිටා තියෙන්නේ. ඉතින් මට මේක පෙන්වන්න හිතුණා. ඇත්තටම මේ වීඩියෝ එක දැකලා බල්දාරින්ගේ මේක ඇත්තටම නෙත ගැටලා මේක හැදුවා නම් ඇත්තටම හොඳයි. ඉතින් මම අද මේක පෙන්වන්න. බලමු ගිහිල්ලා. මාත් එක්ක යන්න. මේ ඉදිරියෙන් තියෙන පාරේ යන්න පුළුවන් කඩවත එතකොට ගණේ මුල්ල බටුවත්ත ඒ වගේ ප්‍රදේශවලට. ඉතින් මේ පේන මේ පාරෙන් යන්න පුළුවන් බටුවත්තට. එතකොට මේ පාරෙන් යන්න පුළුවන් බුළු ගහගොඩට. දැන් මම කියපු මාරක ලිඳ තමයි මේ තියෙන්නේ. පේනවනේ. මෙන්න ලිඳ. ඉඳක් නෙමෙයි මේක නිකන් මොකද්ද වගේ. තනික ජරා වෙලා තියෙන්නේ. ඇත්තටම තාමත් මිනිස්සු මේක ප්‍රයෝජනෙට ගන්නවා. ඉතින් පේනවනේ මේක අනතුරකට අතමනන්නේ කොහොමද මේක? පේනවද මේ? මෙන්න පාර. මේ පාර. මේ කස්කොලන් විලා ඉතින් කාටවත් පේන්නේ නැහැ. මේ පේනවද පාර? මේ නොදන්න මිනිස්සෙක් කේම ඇවිල්ලා මොකක් කරනොත් එහෙම කෙලින්ම මරණය තමයි. පේනවනේ? කඩාගෙන වැටලා තියෙන දැන් මේක මේ පේනවද? මේ ඔක්කොම මේ ඉතින් මේ වීඩියෝ එක නරඹනවා නම් කවුරු හරි බලධාරියෙක් ඉක්මනට මේක ඉතින් ප්‍රතිසංස්කරණය කරලා දෙන්න ඉතින්. මේ පේනවද? මේ දැන් අතන අර පේනවද? කොන්ක්‍රීට් එක උඩින් මේ කොන්ක්‍රීට් එක උඩින් මේ දැන් යටින් ගැලිවිගෙන යනවා. සත්තු හාරනවා. දැන් ඉතින් උඩින් වාහනේ යද්දි තවත් ඔකේ තියෙන පීඩණයට තවත් මේ කඩාගෙන වැටෙන්න පුළුවන්. ඉතින් බලධාරීන් ඉල්ලන්නේ මේක ඉක්මනට ප්‍රතිසංස්කරණය කරලා දෙන්න. නැත්තම් මරණයක් වෙලා තමයි ඉතින් ඉන්න වෙන්නේ. පේනවනේ. ඒක තමයි ඉතින් මාරක ලිඳ. පේනවනේ මාරක ලිඳක් නේද මේක ඉතින්. ඉතින් දැක්කම ලිඳ පේනවද ලිඳ? මාරක ලිඳක් ඉතින් මේකනේ. මාරක ලිඳක් කියන එක සාධාරණයි මේකට ඉතින් අනතුරකට අතවන්න පුළුවන් ඉඳක්. මිනිස් ජීවිතයකට මොකක් හරි වුණොත් මේ ලිඳ නිසා ඉතින් ආයි පණ ගන්නද නැහනේ. ඉතින් ඉක්මනට මේක ප්‍රතිසංස්කරණය කරලා දෙන්න කියලා තමයි අපි බල්ලාරින් ඉල්ලා සිටින්නේ. ලබන සතියේත් අපි හමු වෙමු එහෙනම් අලුත් වීඩියෝ එකකින්. දැන් ඉතින් ඔබෙන් සමු ගන්නවා මම ඩිලාන් මදුසංක.